ඔබ සාදරයෙන් පිළිගන්නවා ශ්‍රී ලංකාවේ සුන්දර කඳුකර නගරයක් වන ඇල්ලට. මෙන්න ඇල්ලේ ඔබ මග නොහැරිය යුතු සුන්දර ස්ථාන 6ක්. රැඳෙන්න කියලා ආරාධනා කරනවා අදත් පුරුදු ලෙන්ගතුකමින්ම මේ වීඩියෝවේ අවසාන තප්පරයේ තෙක් ට්‍රැවල් කෙල්ල එක්ක. ඇල්ලරොක් පූනාගල කඳුවැටි කෙළවර පිහිටා ඇති ඇල්ලරොක් සංවේදී පරිසර කලාපයක්. මෙය අඩි 500කටත් වඩා උස බවයි පැවසෙන්නේ. මෙය තරණය කිරීමට පැය 2ක් පමණ ගත වෙනවා. ආරුක්කුණමේ පාලම ශ්‍රී ලංකාවේ දෙමෝදර දුම්රිය ස්ථානය හා ඇල්ල අතර පිහිටි සුවිශේෂී දුම්රිය පාලමක්. දිග අඩි 300ක්, පළල අඩි 25ක් වගේම උස අඩි 80කින් සමන්විතයි. මෙහි ඉදිකිරීම් අවසන් කරන්නේ 1921 වසරේදී. ඇල්ල පුංචි ශ්‍රීපාදය ශ්‍රී ලංකාව තුළ ඇති දැකුම්කලු නැරඹුම් ස්ථානවලින් එකක් වන ඇල්ල පුංචි ශ්‍රීපාදය කියන්නේ නමනුකුල කඳුපන්තියේ පිහිටලා තියෙන වැඩිය උස නැති ඒත් හාස්පස හොඳින් නරඹන්න පුළුවන් පුංචි කන්දක්. ආවනා ඇල්ල උසින් මීටර 25ක් පමණ වන මෙම දිය ඇල්ල පෝෂණය වෙන්නේ කිරිදිවට සම්බන්ධ අතු ගංගාවකින්. මෙය බඹරගම ඇල්ල ලෙසද හඳුන්වනවා. තෝම්බර් දෙසැම්බර් හා මැයි ජූනි කාලයේ පවතින වැස්ස හේතුවෙන් අධික ජල කඳක් පවතින නිසා ඇල්ල අසලට යාම භයානකයි. ගුහාව හා පන්සල ගම්බා රජු විසින් ඉදිකරන ලද විහාරයක් ලෙසයි රාවණා ඇල්ල පුරාණ රජමහා විහාරය සැලකෙන්නේ. ගල්ලෙනක් තුල ඉදිකර ඇති පුරාණ විහාරය තුල දක්නට ඇත්තේ පැරණි බිතුසිතුවම් සහ අඹන ලද පිළිම වහන්සේලා පමණයි. මෙම විහාරයට මදක් මෙපිටින් රාවණා ගුහාවට යන පිවිසුම් මම්පෙත පිහිටා තියෙනවා. රාවණා ගුහාවට ළඟා වීමට නම් පඩි 700ක් පමණ තරණය කළ යුතුයි. මුදු මට්ටමේ සිට අඩි 4470ක් පමණ උසින් පිහිටා ඇති මෙහි ලෙන්මුකය උසින් අඩි 20කට වැඩි වන අතර පළල අඩි 25කට පමණ ආසන්න වෙනවා. ගුහාවේ අභ්‍යන්තරයේ අඩි 46කට අධිකයි. ජනප්‍රවාදයේ පැවසෙන්නේ මෙම ගුහාව සීතා කුමරිය සිරකර තබා ගැනීමට භාවිතා කළ බවයි. දියලුම ඇල්ල දියලුම ඇල්ල යනු ලංකාවේ දිය ඇලි නාමාවලියේ උස අනුව 3 වන උසම දිය ඇල්ලයි. මෙය උසින් මීටර 171ක් වන අතර ලෝකයේ උස අතින් ගත් කල 361 වන දිය ඇල්ලයි. මෙම දිය ඇල්ල පෝෂණය වෙන්නේ පූනාගල ඔයෙන්. ඇල්ලේ සුන්දරත්වය ඔබත් අත්විඳින්න. ඔබේ ඉදිරි සංචාරයට මේ ස්ථාන එකතු කරගන්න. ඉතින් මගෙත් එක්ක විශ්වය පුරා සැරිසරන්න. ඔබත් මගේ YouTube channel එක දැන්ම subscribe කරන්න. තවත් කෙනෙකුට මේ වීඩියෝ එක පේන්න share කරන්න. තවත් දවසක මේ වගේම සුන්දර ස්ථානයකින් නැවත හමු වෙනතුරු රැඳිලා ඉන්න ඔබේ ආදරණීය travel කෙල්ල එක්ක.